මේක මම දුයි වාහනේ අරගෙන ඕනේ. මේක මම දුන්න මම දැන් කියලා වාහනේ. මෙහෙ අනිත් පැත්තේ. නෑ ඒක ප්‍රශ්නයක් නෑ. මේ හරි දැන් ඔන්න අපි ඉන්න මෙතන. අන්න හරි අපි ඉන්න මෙතන හරි. මේ වගේ ප්‍රශ්නේ. මේ වගේ ප්‍රශ්නේ. අර අනිත් අය දැන් ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න. මොකද්ද ප්‍රශ්නේ? මේ වගේ ප්‍රශ්න. නෑ මේ තමයි දැන් මෙයා කියනවා වාහන ඩිස්ප්ලේ එකකින් තිබ්බහම මේ පාරේ යන මිනිස්සුන්ට හානි වෙනවා. ස්පොයිලර් එකේ පාරේ මිනිස්සුන්ට හානි වෙන්නේ කොහොමද මත්තයෝ? හරි ඒක ප්‍රශ්නේ ඉවර විසඳුණා. නෑ ප්‍රශ්නේ නෑ ප්‍රශ්නයක් එහෙම විසඳුණා වෙන්න බෑනේ. මාත්‍යෝ මේ ලොකු ලයින් දෙන්න තියා ගන්න එපා මෙතන හරිද? මේ දැන් සීන් තියා ගන්න එපා. ඔයාගේ කයියේ පඩ කඩයි විතරනේ ඊට වඩා ඇති දෙයක් නෑනේ. හරිද? මෙතන නිකන් රංගනවා විතරයි තන තන ඉඳගෙන කරන මකුලකුත් නෑ ඉන්නෝ ඔහි. තේරුමක් නෑ මෙතන. මට කම්ප්ලේන්ට් එකක් දාන්න. කම්ප්ලේන්ට් එක දාලා ඉඳගනින් කම්ප්ලේන්ට් එක දාලා ඉඳගනින් කම්ප්ලේන්ට් දැම්මම මට මොකද? උඹලා කම්ප්ලේන්ට් දාන්න විතරයි පුළුවන්. ගෑනිට බයයි. ගෑනිව දැක්කම කකුල් දෙක වේවුලනවා. ටෝක් නම් කොහමද ගමකට ගහන්න? ඒ උඩට ඇති බකුලක් නෑ. ඵලයන් කට වාගෙන මොකද්ද ඵලයක් කියන්නේ? අනේ මේ තියාගන්නම් එපා ඔය හරිද? ගන්තිර සිටි එකට අවුනන අවුවෙන්න කිව්වා නේද? ගන්තිර සිටි එකට ගියා මතකද? ගන්තිර සිටි එකට ගියා මතක රවුන්ඩ් දෙකක් එක දිගට පැරදුවා මතකද? තව මොනවද කියන්නේ? ක්ලිප් කරලා වීඩියෝ කරලා රිලීස් කරන්නද මොකද කියන්නේ? මේ මල්ලි මේ ඔය තියාගන්න එපා හරිද? මෙතන මේ පොලිසියෙන් නැවැත්තුවා නම් ඒ විදිහට පාඩුවේ කටවාගෙන වැඩේ කරගෙන යන්න ඕනේ. මොකද්ද මෙතන කාට මේ පිස්සෙක් වගේ විතර නවතර කෑ ගහනවා. මතේ මොකද්ද රස්සාව? මතේ මොකද්ද රස්සාව? කොයිද? ටැක්සි ටැක්සි කාරයා මම ඇරලා යන්න හරි මසුරයා ගැලපෙන එකේ ඉන්නේ. කවුද වීරයා? මන් නොදන්න කොළඹ ආදයා. මේමයි මේ හරිද? දැන් අර ගෑනු කෙනෙක් ඇවිල්ලා මොකද්ද මේව කළාද මේව කරේ මට? අනේ මේ ගෑනු කට්ටියට තියෙන වරප්‍රසාද ගැන කතා කරන්න එන්න එපා. බ්ලැක් ලිස්ට් එකක් ගියොත් එහෙම ගෑණි පාස්සේ පන්නන්නේ නැහැ. අනික් එකා පාස්සේ පන්නනවා ගෑණියෝ බේරලා. ටෝක් නම් දෙන්න තියාගන්න එපා හරිද? නොදන්න දේවල් කියවන්න තු ඉන්නවා. රෑට අලුත් කැඩෙට් ඔෆිසර්ලා අරගෙන කාබූස්ටිං කරන්න යනවා. ඊට පස්සේ පාන්දරට පොඩි උංග මරලා වලු කපනවා. අනේ මමද යන්නේ කවුද මන්ද කින්ද මන්ද කියලා ඔයා ඔඩක් ඔදර හොයලා බලන්න. හොයලා බලලා තමයි ලක්ෂ 45ක විතර වාහනයකුත් නැති උනේ. එකෙක් වගේ හොල්මන් පන්නන්න පටන් අරන් වාහන බූස්ටිං කරන්න ගිහිල්ලා. ඒක කාගේ පස්සෙන් දාවේ කියලා කවුද කින්ද මන්ද කියලා පොඩ්ඩක් හොයලා බලලා හොයලා බලලා තමයි කතා කරන්නේ. පාන්දරට ඔෆිසර්ස්ත් එක්ක කාර් බූස්ටිං ගිහිල්ලා මෙතන ඩියුටි ඔෆ් කරගෙන. අනේ මේ බයිලා නම් තියාගන්න. බයිලා විතරයි කරන්න පුළුවන් මගල නේ. රවුන්ඩ් එකක් ගහුවා. රවුන්ඩ් එකම පරාදයිනේ. මේ අනිත් පැත්තට මේ එවෙලේ ආපු එකෙක්ට ටෝක් නම් දෙන්න තියාගන්න එපා විතර හරිද? නොදන්න රෙද්දවල් කියවන තු මේ දැයියම පේන්ට් බෝලේ ටෝක් ඕනේ නැහැ. දැයියම පේන්ට් බෝලේ ටෝක් ඕනේ නැහැ. මේ හදිසි වැඩ බයිලා නැහැ. දැයියම පේන්ට් බෝලේ ලයින් නම් තියාගන්න එපා හරිද? ලයින් නම් තියාගන්න එපා මෙතන. කියවනවා වැඩි. කියවන වැඩි කියන්නේ එහෙනම් ඔයගොල්ලෝ ඔෆිසරට කියන්න මෙතන ඇවිල්ලා කියවන්න එපා කියලා මම මොකද්ද කියවන්න එපා කියලා තේරුම් නැහැ නේ මෙතන. මෙතන කතා කරා කියලා තේරුම් නැහැ නේ. බයිලානේ කියවන්නේ තනිකර. ඔයානේ දැන් තනිකර බයිලා කියවන්නේ මෙතන මොනවද මේ කියවන්නේ? ඔයා මේ ඔෆිසර් ඔයාට ඊට කලින් මට ධාතු දගියා අද තමයි ඉස්පිරිතාලේ ඉඳන් ආවේ. ඒ මොකේ බයිලා වගේ කියවන්න එපා කියලා පිස්සෙක් වගේ. මේ කියවන්න තියන මාත ටැක්සිනේ ටැක්සියනුත් එලවලා දානවා. හැබැයි එයා ටැක්සියටත් කෝල් එකක් දීලා එලවලා දානවා. හරි කමන්නේ ටැක්සියනු තෙරලා දාන්න මට ප්‍රශ්නයක් නැහැ. මම හිඟා කරන පාරේ ගිහලා එක්තරයි. ඒක තමයි ගැලපෙන රස්සාව නේද ඉතින්. ඒක තමයි ඉතින් කරන්නේ. ඉතින් වැඩක් නැහැ නේ. ඔයාලට තේරෙන්නේ නැහැ නේ. ඔයාලා මිනිස්සුන්ට ඔයගොල්ලෝ කිසිම නැහැ නේ ඔෆිස් account එක වැඩි. කිසිම වගකීමක් නැහැ. කිසිම වැඩක් නැහැ. නෑ වගකීමෙන් වැඩ කරන හින්දා තමයි අපි මේ වගේ දේවල් කරන්නේ. ඔව් වගකීමෙන් අපේ වාහන විතරයි පේන්නේ ඔක්කොටම. අනේ නිකන් ඉන්න මහත්තයෝ යන්න. තව ඕන තරම් මේ වාහන මේ පාරේ මේ නගරේ වාහන කීයක් කියලා බලන්න. උඹට වඩා ලොකුම ඌ දැන් ටැක්සියේ ඉන්නේ. ඕක කවදද දන්නේ කියන්නේ මේ කටවාගෙන ඉතාලක මහත්තයෝ ඔක්කොටම කඩි මේ කතා කරන මැද්දට වයින්නත් මේ නොදන්න මකුළු කියවනවා මෙතන. හරිද මේ අහන්නකෝ ඔක්කොටම කඩි. මෙතන මේ අර හොරර් විලියම්සන් කියලා එකෙක් පටන් ගත්තා. මෙලෝ රහත් වෙනද බලන්න තාම ක්ලීන් SLGs. ඒ උනට මොනවද කරේ? මොනවද කරමුද අනේ බං කටවාගෙන ඉන්න මම මහත්තයෝ පොඩ්ඩ හිටහංගෝ එක කියලා ඉවර කරනකම් මේක මොනවද කරේ ඇන්ටි ලැග් එක කියලා විතරයි. මොනවද කරේ අනිත් ඒවා වෙන දේවල් තිබ්බ කොච්චර දේවල් තිබ්බ දේව කරාද මොනවද තිබ්බේ තව ගලවන්න මොනවද තිබ්බේ තව ඒවා ඉතින් අපිට කියන්න බෑනේ ඉතින්. කියන්න බෑ නේද? කියන්න මොනවද ඒක ගලවන්න බෑ කියන්නේ. ඒවා ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න ඕගොල්ලෝ. හොයලා බලන්න. මේමයිද කියන්න බෑ නේද? ඒක පාඩුවේ ඒ විදිහට ඉන්න දැන් මෙතන බොරුවට කියවන්න තියාගන්න එපා. අනේ මේ ඔක්කොටම කලින් ඒවා හොයලා බලලා ඒ වැඩ කරන්න. හරිද? එහෙනම් මම යනවා යන්න. වැඩක් නැහැ මිනිස්සුත් එක්ක. ලොකු උදව්වා. ඇයි ප්‍රශ්න වලින් පැල්ලන්න ඔබ පැල්ල ඵලයන් අර බෑටේ හොයාගෙන ගිහින් ඔක්කොටම කලින්. මට ඉතින් දැන් ඉවරයි. දැන් කට වැවුණා දැන් කායි. දැන් පාඩු ඉන්න බා පැත්තකට එලා. අරකට මාස්ටර් කියන්නේ මොකද්ද මේ විතරේ සිටුේෂන් එක? සිටුේෂන් දන්නේ. ඕක තමයි සිටුේෂන් එක.
ස්පොයිලර් එක නේද? ඉස්සර නොබල් එක් කියලා මාළු කටේ වගේ යකෝ එන්ජින් එක. ඒ ශිප්ලි කම්ප්ලේන්ට් කරන එකෙන් පේන්නේ